ඔයාලත් දැනගෙන ඉඳියත් GTA 5 වගේ legendary game එකක් කොහොමද අපි graphic card එකක් නැතුව on board graphic වලින් play කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන මේ හැම දෙයක් ගැනම අද මම මේ කරන්න experiment එකක් GTA 5 game එක අපි මෙතනදී මේ PC එකෙන් play කරලා පෙන්නනවා practically මේ experiment එක අපි බලමු සාර්ථක වෙයිද කියන එක. ඉතින් මෙතෙන්දී මම පාවිච්චි කරන settings වගේ දේවල් change කරගන්න කොහොමද කියලාත් ඔයාලට පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් කාලයකට පස්සේ ඔන්න වීඩියෝ එකක් අරන් එනවා channel එකෙන් GTA 5 game එක ගැන හැමෝම interest ඉඳලා මම මේ වීඩියෝ එක කරන්නේ GTA 5 game එක low spec විදියට play කරන්න කැමති කෙනෙක්ට play කරලා බලන්න ආස කෙනෙක්ට play කරන්න පුළුවන් විදිහේ setup එකක්. ඉතින් අපි මෙතෙන්දී පාවිච්චි කරන්නේ මෙන්න මේ setup එකට Core i5 6500 කියන processor එක. ඉතින් මේකට මම 8GB RAM පාවිච්චි කරනවා. DDR4 තමයි 6500 processor එකට match වෙන RAM type එක. ඒතකොට මෙතෙන්දී 500GB hard එකක් මම පාවිච්චි කරනවා මගේ storage විදියට. ඉතින් මෙන්න මේක තමයි ඔයාලට අද බලා ගන්න පුළුවන් setup එක. අපි බලමු කොහොමද GTA 5 game එක අපි මෙන්න මේ setup එකෙන් play කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මුලින්ම මතක් කරලා ඉන්න ඕන අදීශ online YouTube channel එක subscribe කරන්න කියලා. ඔයා මේ වෙනකොටත් channel එක subscribe කරලා නැත්නම් මොකද ගොඩක් දෙනෙක් videos බලලා තියෙන channel එක subscribe කරලා නෙවෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. computer related gaming related content ඔයාලට දිගටම බලන්න interest එකක් තියෙනවා නම් channel එකට එකතු වෙන්න. ඉතින් අපි මේ වීඩියෝ එකේදී වැදගත්ම point එක විදිහට කතා කරන්නේ game එක install කරගත්තට පස්සේ මේකේ තියෙනවා settings ටිකක් අපි හරියටම හදා ගන්න ඕන settings ටිකක්. ඉතින් මෙන්න මේ ටික මම කියන විදිහටම ඔයා settings ටික වෙනස් කරගන්න ඕන. අපි දැන් බලමු මේ settings ටික මොනවද කියලා. right game එකේ settings වලට ආවට පස්සේ ඔයාලට මෙතන graphics යටතේ බලා ගන්න පුළුවන්. මේ game එකේ DirectX version එක 11 විදිහට තමයි default එන්නේ. මේක අපි DirectX 10 විදියට මෙතනින් මාරු කරගන්න ඕන. මෙන්න මේ විදිහට DirectX 10 එක දාගෙන ඊට පස්සේ ඔයාලට පේන තියෙන skin type එක full screen දාගෙන තියෙන resolution එක HD resolution එකෙන් තමයි අපි මේ game එක play කරන්න යන්නේ. එතකොට 1280 වැඩි කිරීම 720 resolution එක දාගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේන තියෙන මෙතන FX AA කියලා තියෙන option එකක් මෙතන මම මේක on කරගන්නවා. ඊට පස්සේ මෙතන V-Sync කියන එක half තියෙන මේක මම on කරගන්නවා. ඔයාලට මේවා change කර කර බලන්න පුළුවන් game එක lag වෙනවද තව performance වැඩි වෙනවද මොනවද කොහොමද කියන එක එහෙම change කරගෙන සාමාන්‍යයෙන් average යන්න පුළුවන් option ටිකක් තමයි මම මේ ඔයාලට select කරලා දෙන්නේ. මෙතන පහලින් ඔයාලට පුළුවන් distance scaling කියන එක half දාගන්න. ඊට පස්සේ මෙතන ටෙක්ස්ට කොලිටිය එක ෂඩෝ කොලිටිය එක ඒ වගේම ෂේඩ වගේ මේවා නෝමල් තියෙනද කියලා බලන්න. ඊට පස්සේ අට පේනතු මෙතන රිපලක්ෂන් කොලිටි කියල එකක් තින එක හයි තියෙන්නේ වෝට කොල්ටිය එක මෙතන නෝමල් තියෙන්නේ මෙතන මං හයි කියන එක වෝට කොල්ටියකට මාරු කරගන්නවා. එතනින් පල්ල අඩ කියට පස්සේ වාට පේන ඇති තවත් ඔප්ෂන් ටික අපිට පුළුවන් පල්ලයින් චේන්ජ් කරගන්න. මෙතන මෙන මේ ඔප්ෂන් එක ඕප් එකේ තමයි තියෙන්නේ. ඒ ඔප්ෂන් එක අපි වැඩි කිරීම අට කියන ඔප්ෂන් එකට මාරු කරගන්නවා. මෙන්න මේ ඔප්ෂන් එක X8 කියන එකට මාරු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා තවත් ඔප්ෂන් එකක් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ ඔප්ෂන් එක ඒකත් හයි තියෙන්න ඕන. මෙන්න මේ ඔප්ෂන් ටික තමයි ඔයා හදා ගන්න ඕන. මේ ගේම් එක ස්පේස් බාර් එක ප්‍රෙස් කරලා ඔයාලට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ කියපු settings ටිකවත් හරියටම මේ විදිහට change කරගත්තා නම් ඔයාලට දැන් සාර්ථක විදිහට GTA 5 game එක on board වලින් lag වෙන්නේ නැතුව මම කියන්නේ මේ ලොකු SPX දාගෙන ලොකු resolution වලින් play කරන්න නෙවෙයි game එක play කරන්න ආස කෙනෙක්ට play කරලා ඉවර කරන්න කැමති කෙනෙක්ට ලොකුවට FPS නැතුව ලොකු resolution නැතුව game එක lag නොවි play කරන්න ආස කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඒ නිසා අපි මේ විදියට settings ටික හදාගත්ත කියන්නේ ඔයාලට lag වෙන්නේ නැතුව game එක දිගටම play කරන්න පුළුවන්. හරි අපි බලමු game එක play කරලා කොහොමද game එකේ FPS වගේ දේවල් resolution එක කොහොමද වැඩ කරන්නේ game එක lag වෙනවද එහෙම නැත්නම් play කරන්න පුළුවන්ද කියලා.
ඉතින් ගයිස් ඔයාලට පේනවද මම මේක ප්‍රැක්ටිකලි ඔයාලට පෙන්වන්න ඕන හින්දා මෙන්න මේ විදියට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා තමයි මේ වීඩියෝ එක හදන්න තීරණය කරේ. මොකද මේක ප්‍රැක්ටිකලි ලැග් වෙන්නේ නැතුව ස්මූත්ලි වැඩ කරනවා කියන එක මට ඔයාලට පැහැදිලිවම පෙන්වන්න උවමනාව තියෙනවා. ඉතින් ඒ නිසා අපේ එක්ස්පෙරිමන්ට් එක සාර්ථකයි කියලා ඔයාලට දැනටමත් බලා ගන්න පුළුවන්. මේ ස්ක්‍රීන් එකේ පේන විදිහට කිසිම අවුලක් නැතුව ගේම් එක ස්මූත්ලි රන් වෙනවා. මං අර කියපු ඔප්ෂන් ග්‍රැෆික් සෙටින්ස් ටික ඔයාත් මාරු කරගත්තොත්. ඉතින් මේක i5 6500 processor එක තියෙන 8GB RAM එකක් තියෙන normal hard disk එක Windows තියෙන ඒ hard එකෙන්ම run වෙන විදිය තමයි ඔයාට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ ගේම් එකක් ප්ලේ කරලා නැති කෙනෙක්ට තාමත් වැදගත් වෙයි කියලා මං හිතලා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. Alright boys, ඔයාලටත් දැන් අවබෝධයක් ඇති GTA 5 වගේ legendary game එකක් උනත් අපිට onboard graphic වලින් settings හදාගෙන resolution වෙනස් කරගෙන lag නොවි play කරගන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී අපි පාවිච්චි කරේ Core i5 6500 කියන processor එක. ඉතින් මෙන්න මේ කියපු කතාව ඔයාලට Core i5 4th generation PC එකකින් උනත් මේක play කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතෙන්දී DDR3 RAM තමයි අපි පාවිච්චි කරන්නේ. DDR3 RAM වලත් 8GB RAM කියන එක මෙතෙන්දී අනිවාර්යයෙන්ම ඔයාලට ඕන වෙනවා. මේක මේ විදිහටම try කරන්න පුළුවන් ඔයාලට 4th gen එකකුණා. ඉතින් මම channel එකේ අරන් එන හැම වීඩියෝ එකක්ම ඔයාලට test කරලා බලලා තමයි මේවා play කරන්න පුළුවන්ද බැරිද කියන එක හරියටම කියන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ comment එකක් මම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඔයත් මේ වගේ integrated graphic වලින් ඒ කියන්නේ onboard graphic වලින් මේ වගේ games play කරලා තියෙනවා නම් විශේෂයෙන්ම GTA 5 වගේ legendary game එකක් වුණත් ඔයා play කරලා තියෙනවා නම් comment section එකේ අපි කතා කරමු ඔයාගේ අදහස් ගැන. ඉතින් මෙන්න මේ වගේ computer gaming වගේ related content බලන්න ආසාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම notification bell icon එක click කරොත් ඔයාටත් මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.